සමහර කතා පටන් ගන්නේ රජමාලිගාවලින් නෙමෙයි. මේ වගේ හිරු එළියෙන් බේරිලා ගිය, ඉරිතලා ගිය පොළවක් මැද තියෙන පුංචි මඩ ගෙපලකින්. මේ ගෙපල හිටියේ පුංචි සමනුයි එයාගේ අම්මයි විතරයි. කන්න හරියට කෑමක් නැහැ. බොන්න පිරිසිදු වතුර ටිකක් නැහැ. ඒත් ඒ අම්මාගේ මුන්නේ තිබුණු හිනාව ඒ පොඩි පැල ඇතුලේ ලොකු මාලිගාවක සිරියාවක් මැව්වා. එක දවසක් අම්මාට කැලේ ඇවිදිද්දි පොඩි බීජයක් හම්බ වෙනවා. අම්මයි පුතයි දෙන්නම එකතු වෙලා මේ බීජය මිදුලේ අයිනක හිටෙව්වා. තමන්ට බොන්න තිබුණු වතුර ටිකිනුත් බින්දු දෙක තුනක් අම්මා එකට දැම්මා. දවස් ගාණක් යද්දී ඒකෙන් ලස්සන කොළපාට පුංචි දැල්ලක් මතුවුණා. ඒත් කාලේ හැමදාම එක වගේ නෑ. කවදාවත් නැති විදිහේ දරුණු නියඟයක් ගමට ආවා. ගස්වැල් කරවෙලා ගියා. අර පුංචි පැලයක් වතුර නැතුව බිමට නැමිලා ගියා. කන්න බොන නැතිකම නිසාම තමන්ගේ කෑම කොටසක් පුතාට දීපු අම්මා දවසින් දවස දුර්වල වුණා. අන්තිමට ඇයට නැගිට ගන්නවත් බැරි තරමට ලෙඩ වුණා. හිඳිච්ච ලින්දෙන් වතුර බිඳක් හොයාගෙන සමන් අඬ අඬා ගෙදර එද්දී අම්මාගේ හුස්ම ටික මේ වාතයට මුහු වෙලා ගිහින් ඉවරයි. සමන් සම්පූර්ණයෙන්ම තනි වුණා. එදා රෑ යා නිදාගත්තේ ගේ ඇතුලේ නෙමෙයි. මිදුලේ අර මැරෙන්න වැටලා තියෙන පැලේ ළඟ පොළොව බදාගෙන. මාස ගණනාවක් ගත වුණා. ගමට ටික ටික වැස්ස ලැබෙන්න ගත්තා. එකපාරටම ඈතින් රතිඤ්ඤ සද්දයක් ඇහෙනවා. අවුරුදු උදා වෙනවා. හැම ගෙදරකින්ම hina සද්ද ඇහෙද්දී සමන්ගේ ගෙපල ඇතුලේ තිබුණේ මල ගෙදරක පාළුවක්. සමන්ට මතක් වුණා ගිය අවුරුද්දේ අම්මා එයාට කැවුම් හදලා දුන්න විදිහ. එයා කුස්සියට ගිහින් ඉතුරු වෙලා තිබුණු හාල් ඇට ටිකක් කොටලා තනියම කැවුමක් හැදුවා. ඒ හැඩයක් නැති කැවුම අම්මාගේ පරණ සාරි පොටක් උඩින් තියලා සමන් ඉකි ගහලා ඇඬුවා. අම්මේ එයාට කියුණා. එක පාරටම කුප්පි ලාම්පුවේ එළිය නිවිලා ගියා. ගෙපල කළුවර වුණා. ඒත් එක්කම අමුතුම නිල් පාට ආලෝකයක් කාමරේ කොනකින් මතුවුණා. සමන් බයෙන් පිටිපස්සට වුණත් ඒ ආලෝකය දිහා බලද්දී එයාගේ බය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ඒ අම්මාගේ ආත්මය දිලිසෙන නිල් පාටකින් බැබලෙමින් පාවෙලා ඇවිත් සමන් ඉස්සරහින් වාඩි වුණා. අර හැඩයක් නැති කැවුම දිහා බලලා එය ආඩම්බරයෙන් hina වුණා. අම්මාගේ ආලෝකමත් අත සමන්ගේ අතේ ගෑවෙද්දී එයාට දැනුනේ කවදාවත් නැති සැනසීමක්. මරණයටවත් බෑ අම්මා කෙනෙකුගේ ආදරේ නැති කරන්න. පහුවදා උදේ හිරු එළිය වැටෙනකොට අම්මා එතන හිටියේ නෑ. ඒත් අර නියඟයට අහුවලා මැරෙන්න වැටලා තිබුණු පුංචි පැලය එක රෑකින් දළු දාලා ඒකේ නිල් පාටට හුරු ලස්සන මලක් පිපිලා තිබුණා. අම්මා කවදාවත් එයාව දාලා ගිහින් නැහැ කියලා සමන්ට තේරුණා. අවුරුද්ද ඉවර වුණත් ඒ ආදරය කවදාවත් ඉවර වෙන්නේ නැහැ. අපි හිතන්නේ මරණයත් එක්ක හැමදේම ඉවර වෙනවා කියලා. අපි ආදරය කරපු මිනිස්සු අපේ ඇස් ඉස්සරහින් නැති වුණාම
ඒ ආදරය සදහටම අපෙන් ඈත් වෙලා ගියා කියලා අපිට හිතෙනවා. හැබැයි සමන්ගේ නිල් පාට මල අපිට කියලා දෙන්නේ පුදුම කතාවක්. ඇත්තම ආදරය කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒක නිකම්ම නිකම් මතකයක් විතරකුත් නෙමෙයි. ඒක අපේ ජීවිතයට හැමදාමත් උණුසුම දෙන ජීවමාන බලයක්. ඔයාගේ ජීවිතය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. සමහර වෙලාවට ඔයාට හරි මහන්සි තනිකමක් දැනෙන වෙලාවක දැනෙලා නැත්ද ඔයාට කොහෙන්දෝ ආපු අමුතුම සැනසීමක්? හදවතට දැනෙලා නැද්ද ඔයාව රකින්න ඔයාට හැමදාමත් ආදරය කරපු කෙනෙක්ගේ නිහඬ රැකවරණයක්? මතක තියාගන්න. ආදරය කියන්නේ සදහටම පවතින එකම සැබෑව. කඳුලක් වැටෙනකොට ඒ කඳුල පිස දාන. මලක් පිපෙනකොට ඒ මලේ සුවඳ දෙන. ඔයාගේ හැම හුස්මක් පාසාම ඔයා ළඟින්ම ඉන්න. ඒ ආදරණීය රැකවරණය කවදාවත් ඔයාව දාලා යන්නේ නැහැ.